सामान्य ළමයෙකුට දැනෙන වේගය තප්පරයෙන් 100න් පංගුවක් දිලෙව්වා. ඒ කියන්නේ දැනෙන වේගයේ තප්පරයෙන් 100න් පංගුවක් දිලෙවුනොත් ඇත්ත ජීවිතේ ළමයා කොච්චර දිලෙව්වද? තප්පරයෙන් 100න් පංගුවක් දිලෙවුනොත් ඇත්ත ළමයා කොච්චර දිලෙවි කියලා මොකක්ද? මම අසලෙන්න ඇත්ත ජීවිතේ දැනෙන වේගයේ තප්පරෙන් 100න් පංගුවක් ඩිලේ වුණොත් ඇත්ත ජීවිතේදී ළමයා කොච්චර ඩිලේ වෙයිද? මම හිතන්නේ තමයි ඔය ඉන්න මිත්‍රයෙක් මම ඇත්තටම ලියනවා කියලා කියන්නේ වෙලාවක් කරන්නේ ළමයා බඩට ආවම කොහොමද දරුවා බිහි කරනවා ඒක තාක්ෂණය යාළුවෝ උගන්වනවා. හැබැයි මේ දරුවා අපි අතින් ආදරයට කරන වැරදි මිත්‍රයෙක් තමයි කියන්නේ. बार में याद नहीं दिया थे पर मम्मी जी ने कौन जानने थे अपने जीवन पांगु अपने उनो एक्टर हमारी सपर ग्रोथ दी एक क्या निकला कौन बात है चंदी एक क्या नहीं मंगोया वो किनिक तू हम ओया क्या नहीं सपर ग्रोथ वो क्या अभी किरो ट्यूब कर ये में नमाई ने है भाई දැන් ඔයාලයි කොහොමද සර් ඉන්න ඩිලේ වෙන්නේ? දැන් නම් ඩිලේ වෙන්නේ ආහාර රටාව. හැමදාම මේ ඇල්ෆා ළමයි අපි වගේ නෙමෙයි. දැනෙන වේගය හරි අඩුයි ළමයි. ඒක අපි හදාගන්න. මෙතන ඉන්නවා මම දැක්කා. තප්පරෙන් 500න් එකක් විතර ඩිලේ ලා. මගේ පුතා තප්පරෙන් 200න් එකක්. දැන් ඒකට වෙනම එක්සර්සයිසස් ටිකක් තියෙනවා කරන්න. අපි ඒක කරන්න ඕනේ. ඒ ඉස්සෙල්ලා තමයි. ඔය ඉතින් ගෙදරදී එහෙම කරන්න ඕනේ. යාද වෙනවද? දැන් ඔය පෙරක් කරලා තියෙනවා නේද මේ ඔය ගෙදර ළමයට කතා කරනවා ඔයාලා උයන ගමන් බබා බබා නේ බබා නේ කතා කරන්නේ දැන් ඔයාලා හිතෙන් බයිනවා මුළු ලොකු වෙන්න ඉන්නේ ඉලාඩි දුවන්නේ ඇයි ඔයාලා හිතනවා දැනෙන වේගයේ ප්‍රශ්නයක් මේ මුණ අමතක වෙලා කියලා නෑ අපිට නැති මේ ඇල්ෆා ළමයින්ට පොඩි එකක් තියෙනවා ඒගොල්ලන්ගේ ෆීලිංගස් ඒගොල්ලෝ මේ ෆිල්ටර් කරලා ඒවල් අපි එහෙම කරේ නෑ මට දැන් ඊයේ අම්මා කෙනෙක් කතා කරන පුරුණ නෑ එයා මට කතා කරලා කියනවා සර් මාරු වැඩක් මට පාවු එකට මම ඇයි අපේ ළමයි අවුරුදු 10 මොකද අපේ ළමයි අවුරුදු 20 ළමයි ටික චැක් කරනවා හරි කරන්නේ අවුරුදු 10 ළමයි පිළිමි ළමයි ටික චැක් කරනවා කියලා ලහාරු කීකේ බලන්නේ නෝනොත් ටිකක් ඔයලා බලන්න හරි මං ගෝ හරි අම්මා ටික කතා කරමුකෝ අනේ නේද මං ගෝ හරි ඔක එක්ක පස්සේ ගන්න අපි කතා කරමු වීඩියෝ එක කතා කරමු මොකක්ද පස්සේ එක කතා කරමු නේද මට චැක් කරන්නේ නෙමෙයි මට දුක ඈ මම වෙන මොකක්ද දුක දැන් මේ ළමයි දැන් අද හවත් දුන්නා මම පැය දෙකක් ඉස්සේ අඬන මේ තේරුම් කරලා දුන්නා ඉතින් දැන් මේක එල්ල මම අන්නකොට එක කඳුලක්වත් දෙලුවේ නේද අම්මට දුක මොකද චැට් කරුවේ නැත්නම් නෙමෙයි අම්මා අන්නකොට දුව අඬපු නැති බලාපොරොත්තු වෙන්න තමයි ළමයි මේ ඇල්ෆා මේගොල්ලෝ සංවේදීතාවේ අපිටම ජීවිත නැහැ නේද හැබැයි අපි දරුවන්ගේ වේගය දැනෙන වේගය වැඩි කරගන්න ටිකක් කරන්න ඕනේ